හලෝ කොහොමද ඔයාලට කේන් ලයිෆ්ස්ටයිල් මගේ YouTube channel එකට ඔයාලා ආදරෙන් පිළිගන්නවා. මම අද ඔයාලට අරගෙන ආවේ රුලන් වලින් කොහොමද ෆෑන් කේක් එකක් හදාගන්නේ කියලා. මේක බර අඩු කරගන්න අයට ගොඩක් හොඳ. ඒ වගේම ගොඩාක් රස කෑමක්. මේක කාපුවම හොඳට බඩු පිරෙනවා. ඉතින් අපි බලමු මේක කොහොමද හදාගන්නේ කියලා. මම බිත්තර දෙකක් ගන්නවා. ඒ වගේම රුලන් මේස හැඳි 5ක් ගන්නවා. තව කෙසෙල් ගෙඩි දෙකකුත් මම ගන්නවා. ඒකටම වැනිලා තේ හැඳි එකක් ගන්නවා. තව බේකින් පවුඩර් තේ හැඳි කාලක්. අපි මේ ඔක්කොම ටික හොඳට බ්ලෙන්ඩර් කරගන්න ඕන. මේ විදිහට තමයි අපි බ්ලෙන්ඩර් කරගත්තට පස්සේ තියෙන්නේ ගොඩාක් උකුත් නැති ගොඩාක් දියත් නැති මේ බැටර් එකක් ඔයගොල්ලෝ හදාගන්න. මම මේකට වතුර මේස ඇඳි 6ක් විතර දාගන්නවා. මොකද මේක උකු වැඩි. ඔයාලට මේකට ෆ්‍රෙෂ් මිල්ක් උනත් දාගන්න පුළුවන්. මල් ළඟ තිබ්බේ නෑ. ඒක නිසා මම වතුර මේස ඇඳි 6ක් තමයි දාගත්තේ. ඊට පස්සේ ඉතින් සාමාන්‍යයෙන් අපි ෆෑන් කේක් එකක් හදන විදිහටම තමයි මේක හදාගන්නේ. ෆෑන් එකට තෙල් චුට්ටක් ස්ප්‍රේ කරලා ඕගොල්ලොන්ට තියෙන්නේ මේ ෆෑන් කේක් එක දෙපැත්ත දාලා හොඳට පුච්ච ගන්න. මං කිව්වනේ ඕගොල්ලන්ට කිසිම බෝරින් එකක් නැතුව ඕගොල්ලන්ට මේ ජර්නි එක ගෙනියන්න මං ඔයාලට උදව් කරනවා කියලා. රස කෑම හදාගන්න කියලා දෙනවා කියලා. ඉතින් ඕගොල්ලොත් මේ රෙසිපි එක try කරලා බලන්න. මේක ඇත්තටම රසයි. බරත් අඩු කරන ගමන් රසට කන්නත් පුළුවන්. ඉතින් ඔයාලා පොඩ්ඩක්වත් දුක් වෙන්න එපා. අනේ අපිට කන්න නෑ. අපිට සුප් විතරයි බොන්න පුළුවන්. එළවලු තම්බලා විතරයි කන්න පුළුවන්. මේක බෝරින් කරගන්න එපා. මේකට ඕන තරම් රස කෑම තියෙනවා. ඕන විදිහකට හදාගන්න පුළුවන්. තමන්ට ආස විදිහට, තමන්ට රස විදිහට, තමන් කැමති දේවල් වලින්. හැබැයි හෙල්දි දේවල් විතරයි, ඩයට් එකට සුදුසු දේවල් විතරයි. හරිද? එතකොට ඒකට ඕන තරම් රෙසිපි තියෙනවා. මම ඔයාලට තව රෙසිපි වීඩියෝ අරගෙන එන්නම්. මං කලින් දාපුවත් තියෙනවා. බැලුවේ නැත්නම් ඒවත් බලන්න. ඉතින් මම මේ විදිහට ඔක්කොම ෆෑන් කේක් ටික හදා ගන්නවා. මම මේ විදිහට ඔක්කොම ෆෑන් කේක් ටික හදාගත්තේ මෙන්න මෙහෙමයි. ඉතින් මම මේක කෑවේ මේ පැන් ටිකක් උඩින් දාලා චොක්ලට් චිප්ස් ටිකක් එක, ඒ කියන්නේ ඩාර්ක් චොක්ලට් ටිකක් එක තමයි මම කෑවේ. අනේ ඔයගොල්ලෝ මං කියනවට මේක හදලා කාලා බලන්න. මේක පුදුම රසයි. මේ පැණි චොක්ලට් චිප්ස් හරි ඩාර්ක් චොක්ලට් හරි මොනවා හරි දාලා ඩාර්ක් චොක්ලට් එකක් ගන්න ඔයාලා. මිල්ක් චොක්ලට් ඒව ගන්න එපා. මේක කාලා බලන්න පුදුම රසක් මේක. ඔයගොල්ලෝ මේකට ඇබ්බැහි වෙනවා අනිවාර්යයෙන්ම. ඉතින් එහෙනම් මං තවත් අලුත් වීඩියෝ එකකින් ඔයාලව හම්බ වෙන්න එන්නම්. බොහොම ස්තුතියි මගේ channel එකත් එක්ක එකතු වුණාට.